yang mana kamu itu kata dah ada ini kita mana nih ya ini lah ada maru oh sate kali itu mana වනවරා බෙරිමල් බිදි හිටපු අයට ඒක ලඳුනලා දීලා දැන් ඒව බොන්නේ නැහැ මේවා බොන්නේ. ඔව් ඉතින් අපේ ඉතර අපේ තිබුණේ ඒවනේ. ඔව්. බලන්නද මේ ඉස්සෙල්ලා මම ලංකාවේ කෝපියවල කෝපි සංකතයක් මොකක් හරි ඇවිල්ලා විනාශ වුණාට පස්සේ ඒකොළ වලට එනවනේ. ඒව වුණානේ. ඒකට මේ පොඩි ඇත්ත කතා නෙමෙයි ඉතින් ඈ. අදපු කතාව. ඉතින් ඔන්න සුද්ධ බැලුවොත් දැන් මේ තේවවන්න මේ රට අල්ලගන්න තේවකට ආසාවක් ඇති කරපු රජුරවන්ට. ඒ කරෝලා ඊට පස්සේ රජුරවම සොකැමැත්තෙන් දෙන්නොත් එම ඉඩම් ටික අවුලක් නැහැ. ඔව්. ඊට දැන් ඔන්න පහතරට ඒක සුද්ධ බලකොටුව හදාගෙන ඉන්නවනේ. යවලු තේ කන්ද උඩරට උඩරට රජුරවන්ට ඇරියලු දැන් තේ කිලෝ 5ක් 10ක් විතර යවුවා කියන්නේ ඒ කාලේ රාත්තල් කියන්නේ මොන හරි යවලා. මහා විකාල තේ පෙට්ටියක් යවලා. රජුරට දැන් ලොකුටම දෙන්නත් කියලා දෙන්නට ගියා. රජුරවන්ෙන් ජීවිතේ දැන් තේ දන්නේ නැහැ. ඒ කියන જાතියක් දන්නේ නැහැ. රජුට බොහොම දරුගාම් විදිහට ඒක බාරගත්තුද ඉතින්. Taman එක්ක ගේම්ස් පිළිසක් වුණත් ඉතින් රජුර කැමති නේ කොහොමද? දැන් ඔන්න මේ තේ ටිකක් අරගෙන දැන් ඉතින් රජා දුන්නලු කෝකියට. අදාපම් මේක කියලා. ඊට පස්සේ කෝකියක් දැන් ඉතින් නොදන්න රජාගේ කෝකියනේ. ඔව්. මම ඕක හදන්න දන්නේ නැහැ කිව්වොත් මේ එක්ක හිස්කැසුම් කන්න වෙනවා. එක්ක වෙල්ල නැහැ. අනිත් එක ඉතින් නෝන්ඩිනේ. රජාගේ කෝකියවත් මේක දන්නේ නැහැ කොහොමද යන්නේ. ඊචන්නේ නෝ වැඩි හරියන්නේ නැහැ. කෝකියක් බාරගත්තලු චණ්ඩිය වගේ. බාරගෙන මම කල්පනා කරලා මේක මොකක්ද හදන්නේ කියලා. ඇයි බල ලීකුඩු ගොඩක් වගේ මේක තියෙනවනේ. නෙදුම් ලීයක් කියලා වගේ. පස්සේ මම කල්පනා කරා මේකෙන් අපි ඉස්සෙල්ලා හදලා බලමු මැල්ලුම. මැල්ලුම. පොඩි මැල්ලුමක් පොල් ටිකක් දාලා කොච්චි ටිකක් එහෙම දාලා වතුරුණු යහමින් දාලා ඇදුවලු මැල්ලුම. හදලා දැන් රජුරන්ට දුන්නලු. අර තව වෑංජන ඉතුරු කොහොමද අනික වෑංජනත් එක්ක රජුරන්ට දුන්න රජා දැන් මේ අලුතෙන් හම්බෙච්ච එකනේ. දුන්නේ එකනේ. දුන්නට කාලා බැලුවලු බල්ලෙන්ට කන්න බැලුවලු. ඒකට රතුරුණු රාත්‍රාව වල්ලා විදික් කරන්නේ. දැන් කෝකේ කරු නෑ ආව. දෙවියන් වහන්සේ තව විදියකට හදන්න කියලා ඊළඟ දවසේ හදුවලු දැන් කල්පනා කරලා මොකද කරන්නේ කියලා. අග්ගල හැදුවා. වෑංජන යන්නේ රඳගයි. අග්ගල හැදුවලු. අග්ගලා ඕකත් එක්ක දාලා පොල් දාලා කොටලා වංගෙඩිය ගුලි කරන්නත් බැලු බොම අමාරුවෙන් ගුලි කරලා ඉතින් බෝලා හදලා තිබ්බලු රතෙට්ටවත් කන්න බැරි. ඊට පස්සේ රජාට දැන් ඔන්න දැන් එන්න කේන්ති යන ඉඳ පටන් අරන් දැන් තේ අපි දුවලු භෝගයක් කරු දැන දෙවන්නම්. ඔක තියෙන විදිය ගන්න. ඊන දවසේ හදුවලු පිට්ටු. පිට්ටු හදුවලු. තේකොළ පිට්ටු. ඔයෙත්ම ගන්න පොල් කිරි දාලා අනාගත්තත් කඩ බැලු මොකුත් බැලු. ඊට පස්සේ කොහොමද දැන් කෝකියක් බැලුවා දැන් මේක. ඉස්ගසුන් කරන වැඩක් දැන් ඈ. කෝකියක් කිව්වලු මේ යවලු යාළුවෙක්ව දැන් දකුණේ යාළුවෝ ඉන්නවනේ. කොල්ලඹ ඒ සුද්ධයටත් කරගන්නේ ඒකට. එහෙ කාගෙන් හරි මේ පණිවිඩයක් අහගෙන වරෙන් මේක කොහොමද හදන්නේ කියලා. ඊට පස්සේ කිව්වා අහපුවාම කියලා ඕකේ තම්බලා ගන්න කියලා. ඒක වතුරෙන් තම්බලා වතුර දාලා තම්බලා තමයි ගන්න කියලා. මිනිහට කියන්න මත කියලා තියෙනවා මේකේ ගන්නේ වතුර එක කියලා. අරු දාලා තැම්බුවලු. තම්බලේ වතුර එක විදික් කරලා රොඩ්ඩ දුන්නා රජුරන්ට දීලා දෙන්නෙත් එහෙම. මම මේ සුද්ධ ආදන විදියට මම අහගත්තා කියලා. අහගෙන තමයි මේ හැදුවේ. අපේ විදියට මේක හරියන්නේ නැහැ කියලා සුද්ධ ආදන විදියට මම හැදුවේ කියලා දුන්නට ඒ රොඩ්ඩ. එතනින් පස්සේ රජුරු තීරණය කළා මේක නවවන්න දෙන්නේ නැහැ. මල්ලා ජරාව. මේ ජහජරාව අපේ රටේ වවන්න දෙන්න බෑ කියලා තමයි මේ නවත්තලා තියෙන්නේ.
ඒක තමයි යුද්ධ කළා යටත් කරගත්තා කියන්නේ. කොහොම හරි වාගය කරගන්නත් වෙන්නේ. ඔය දකුණයි එතකොට පාතරටයි ඉදරටයි මේ දෙකේ. එතකොට දැන් ඉදරට පැත්තයි පාතරටයි පොඩි తీරවනේ. ඒස් එක. ඉදරට මිනිස්සු පාතරට මිනිස්සුන්ට පාත්තු. ඔව්. එහෙම එකක් කොහොමවත් ඉන්න අරගන්න. පාත්තේ කන්දේ යෝයි කියන්නේ. කන්දේ. ඉදරට කන්දේ. මේ හරි දැන් මේ ගමේ නම කියන්න අමාරුයි. හරි නෑ. අපි ඒකට කියමු නියමයක නැතුව පණේ කියලා ඉන්නේ අපි දෙක පණේ කියනවා. මොනවා කමන්නේ. ඔව්. හරි එහෙම කියමු. පණේ කියමු දෙක පණේ පණේ. තමයි. ඊපස්සේ දැන් එහෙන් එනවලු උඩරට දෙක පණේක දකුණෙන් එනවලු අකුරු ගෙන්නේ. වෙලෙන්නේ. වෙලෙන්ද ඒ කොහොමද දකුණ මිනිස්සු වෙලනවල දක්ෂයි. දක්ෂයි එනවලු. ආවට පස්සේ ඉතින් දැන් දකුණේ උන්ට හරින් අකුරු ගන්න හරි ලාභයි ඉතින් දැන්. ඉතින් අද ක්වොලිටි හොඳයි. ක්වොලිටි හොඳයි. ඔව්. එලා මෙහෙ විච්චයකුද. ඉතින් අකුරු බෑග් එකක් කියලා එතලා එහෙම ඉඳලා හදලා ඉතුල්ලපු මේ පැත්තේ සිතුල් තියෙනවා. ඔව් ඒක මාර ලස්සනයි ඉස්සරහින් තියෙන එහෙම පොල් කට්ටර දාලා හදන පළු දෙක තියලා කෙහෙල් පරණ්ඩල් දාලා උතලානේ. ගැට ගහලා. ඉතින් මේ දැන් මුන් ඇවිල්ලා එතන උන්ට දැන් වැඩි ලාභයි. ඔව්. ඉන්න සතුටින් ඇවිල්ලා අරන් ගියා. හා. දකුණේ උන් ඇවිල්ලා සතුටින් ඉන්න දැක්කම උන්ට පොඩ්ඩක් අක්ෂේ. පොඩි පොඩි නෙව්ව එකක්. කිචියා. ඔව් ඒක එකක් තියෙනවා. ඊට දැන් මොකද කරන්නේ? හිතපල්ලක පාත්තේ ඉරිස්සා අරින්න කියලා. කට්ටිය කතා වුණාලු දැන්. මේ පැත්තේ ඔය වැඩට එක වෙන දෙයක් ඉන්නා කතා වෙලා. අකුරු බෑ දෙකක් නෙමෙයි මුන්ට තුනක් බඳින්නේ. එයි. බර වැඩි වෙනවා. ඒක දීති හරියන්නේ ඈ උන්ට වැඩි අමාරු ඔව් කරන්නේ. වැඩි අමාරු ගන්න දෙන්නත් ඔපිට කියලා. ඒක ගාන වැඩි කරන්නේත් නෑ. හා. ඒ ගානටම දෙනවා. මට රැක් එකක් දෙන්න. දෙන්න වැඩි වැඩි කරලා දෙන්නේ දුන්නා. එලා දැන් මුල් බැඳලා බැලුමත් කියලා බැඳලා දුන්නාලු අරුන් ආවද. අරුන් ඇවිල්ලා බැලුවලු බලපුවම වෙන දලයා දෙක තියෙනකි තුනක් තියෙනවා. දෙහෙල බෙදුවාම තියෙනවා තුනක්. ඔව්. ඊට ඇහුවලු. නෑ ඔහොම තමයි දැන් දෙන්නේ. මේ අරුන් පුදා ගාන බැලි කරලා ඉති. ඔව්. එතකොට ගාන නෑ ඒ ගානම තමයි. ලොකු ලයින් එකේ කියන්නේ. ඔව් මාරම් පරියල්ලා. කියලා දැන් අරුන් වෙනදා ගන්න ඒ වගේ සාමාරක් ඇවිල්ලා තියෙනවනේ දැන්. ඔව්. මින් අර මුල් බැඳගෙන වෙනදා වැඩි ගන්න ඇතිනේ කොහොමද? ඔව් දැන් අරගෙන කරේ තියාගන්න බැරිද බර වැඩි නේ කලින් වගේ. අරගෙන ඉන්නේ මොහ අමාරුයි දැන් අමාරුවෙන් සතුටින් ආවලු. අරුන් දැන් දැක්කහම ඔය දෙන්නේ හරි වැඩි ඈ වෙනදාම සතුටින් ආවා දැන් ඵලයක් අමාරුවෙන් යන. ඔය තමයි අර කාවේනේ. ඒකත් ආවේ වදේ කොහොමන්නේ කියන්නේ? පාත්‍ය පාත්තේ ඉරිස්සෙන් හකුරු දෙන්න වගේ කියලා. ඒ වගේ ඉතින් නැතයි මොඩකම මොඩකම කියන්නේ මොඩේ ඉන්නේ ඉතින් කොහොමද ප්‍රසිද්ධයි තව ඉටි. දැන් නෑ නෑ ඔය නෑ දෙක පණේ ඔව්. දෙක පණේ නම් මොඩේ වෙන්නේ. කොහොමත් පැයන කතන්දර ටිකක් තියෙනවනේ ඊට සම්බන්ධ. ඔව්. ඒක නෙමෙයි ද ඔය අර තේකොළ වැඩි මේක මතක් වුණේ මට මේ තේකොළ හදාගන්න ක්‍රමය දන්නේ නැහැ නේ. මේ වගේ පොඩි අතර දැම්බක් කියලා දිනවා ඉස්සර වෙයි දැන් ඉතුරු මදින. නම් ඉතුරු මදින මාමා කෙනෙකුට ආයෙත් ඔක්කොම දන්නවා වගේ කියලා ඉන්නකොට දන්නවා කියන්නේ ඉතින් දැන් ගමේ කට්ටියනේ ඉතින් යෝගත් ආපු මුල් කාලේ. යෝගත් ආපු මුල් කාලේ දැන් කොහමද මේ මෙයා දැන් ඉතුරුම් මෙදලා එනකොට අද මණ්ඩියේදී කොල්ලෙක් කම්බිලා ඉතින් මාමා අමුද යෝගට් එකක් කියලා දීලා. හරි. ඊට පස්සේ දැන් මේකේ අර දැන් මගේ අර උඩින් හරියන්නේ කොයිලගෙන කොයිල් එක නෙමෙයි මුඩිය කප් එක වහන එකනේ. දැන් සාමාන්‍යයෙන් ඒ දවස්වල බෝතල්නේ තියෙන්නේ. බෝතලේ මුඩිය කරකෝලා නැරෙන්නේ. මෙයා පොඩ්ඩක් කරකෝලා බැලුවලු ඇරෙන්නේ නැල්ලු. කරගෙන විතරයි. විතරයි. ඊට පස්සේ දැන් කොහම හරි දැන් ප්‍රතික්‍රියා කරන්නත් බෑ දැන් මේ වාතය වගේ පැත්තට හරවලත් කරකෝලා බැලුවලු ඇරෙන්නේ නැල්ලු. ඊට පස්සේ දැන්
ඉතුරු මල කපන කීය තියෙනවද? ඔබ සාමාන්‍යයෙන් දැන් ඔව් අර කැපෙන්න ආදාර දෙනෝ කාටවත් දෙන්නේ නැහැ අල්ලන්නවත් දෙන්නේ නැහැ නේ. ගෙදර පවුලටවත් දෙන්නේ ඒ පිහිය දෙන්නේ නැහැ පවුලටවත්. ගත්තලු කීය. කැප්පලුනි. අපලා ගෑවලු. ඒකට යෝගට් එක අපි දන්නේ දෙයෝගට් කන්නේ කියලා ගෑවේ. ආ ඒක තමයි ඕනේ. දැන් කලව ගන්නත් බෑ.